පාර්ලිමේන්තු මැතිවරණයට ජනාධිපතිවරණයට පෙර වේදිකාවේ කතා කරපු කතාවම තාම කතා කරමින් ඉන්නවා. ඒ කියන්නේ අපි සතුටු වෙනවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් දුක් වෙනවා. මොකද රටේ ජනතාවට ওই කතා වලින් වැඩක් නැහැ. රටේ ජනතාවට ඕන වැඩ. දැන් ඔබතුමාලා පැහැදිලිව මේ ඉදිරිපත් කරපු අයවැයත් එක්ක රටේ ජනතාව සහයමකටපත් වෙනවද? රාජ්‍ය සේවා වැටුප් වෙන්න පුළුවන්, පෞද්ගලික අංශ වෙන්න පුළුවන්, මේ සියලු දේ එකට අරගෙන තව මාසයක් යද්දී ඔබතුමාලට අහන්න ලැබෙයි ජනතාවගේ සද්ද මොකද්ද කියලා. ජනතාවගේ කතාව මොකද්ද කියලා. නිසා ජනතාවගේ කතාව අඳුනාගෙන ඉදිරි කාලේදී කතා කරනවා මිසක් ඔබතුමාලා එදා කාලේ ඉඳලා පුරුදු වෙච්ච කතාව කරන්න සූදානම් වෙන්න එපා. ඒකට ජනතාව සූදානම් නැති කාරණාව අපිට දැන් දැනගන්න ලැබෙනවා හැම තැනකටම ගිහිල්ලා කතා කරද්දී. ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම අද මුදල් සම්බන්ධව කතා කරන්න තිබුණත් මම අවසාන දවස නිසා තව කරුණු කාරණා කීපයක් මේකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා අද මේ අයවැයත් එක්ක අපිට මොනවද ගන්න තියෙන ආදායම් ටික. ඒ ප්‍රබෝධයන් මොනවද කියන්නේ? අපිට විදේශ රටවලින් ගන්න තියෙන ආදායම් සහ විදේශ විනිමය හැටියට ඊළඟ දේශීය වශයෙන් අපිට ලංකා මුදල් වලින් අපිට ගන්න තියෙන ආදායම් ටික. මේ ආදායම් ටික තමයි අපි වියදම් හැටියට මේ රටේ ජනතාවගේ පහසුකම් සපයන්න සහ සියලුම ආයතන ටික නඩත්තු කරන්නත් සමස්ත ශ්‍රී ලංකාවේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේත් මේ කාරණා දෙක අතර. ඔබතුමාලා හරියට අරගෙන බලන්න දැන් මේ අයවැයත් එක්ක ඉදිරිපත් කරලා තියෙන ඔබතුමාලා දේශීය වශයෙන් ගන්න හදන ආදායම් ප්‍රමාණය ගන්න පුළුවන්. අපි අරගෙන තියෙන සංඛ්‍යා ලේඛන සහ සොයා බැලීම් සියලු තොරතුරු අනුව ඔබතුමාලට එතෙන්ට යන්න බෑ. ඒක ගන්න බෑ. කාගෙන්ද ඔබතුමාලා ණය ගන්නෙ? කොයි රටෙන්ද ණය ගන්නෙ? කාටද මොන හරි විකුණන්නේ? එහෙනම් මතක තබා ගන්න ඔබතුමාලා දැන් යම් විදිහක අර පරණ කියපු දේවල් කරන්නේ නැහැ කිව්වට දැන් ඔබතුමාලා ඒක විසඳ ගන්න ආකාරයේ සම්බන්ධව පැහැදිලි විස්තරයක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබතුමාලාගේ මේ ගන්න තියෙන මේ පෙන්නලා තියෙන ආදායම් ටික ඔබතුමාලාට ඉදිරිපත් කරන්න බැරි නම් ඒක සම්පූර්ණ කරන්න බැරි නම් ඔබතුමාලා ණය ගන්න සූදානම් වෙලා තියෙනවා. ඒ ණය ගන්න සූදානම් වෙලා තියෙන කාගෙන්ද ණය ගන්නේ? කොයි විදිහට ණය ගන්නේ? ඒ ණය ගන්න ආකාරය විතරක් නෙමෙයි. ඒ ණය ගද්දි පාවිච්චි කරන රට සහ ඒ රටවල් එක්ක ගහගන්න ගිවිසුම් ටිකත් කරුණාකරලා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා විශේෂයෙන් ඔබතුමාලාගේ ඉල්ලීමක් කරනවා.